හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බැක් ටු මයි channel. 2026 දාන පළවෙනි මගේ වීඩියෝ එක. ඒ වගේම මම මීට කලින් පෝස්ට් එකක් දාලා හැමෝටම විශ් කරා. ඒ වගේම මම ආයෙමත් ඔයගොල්ලන්ට කියනවා හැපි නිව් ඉයර්. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝගේ බලාපොරොත්තු ටාගට්ස් ගෝල් හැම එකක්ම ඉක්මනින් ඔයගොල්ලන්ට ළඟා කරන්න පුළුවන් ලැබේවා කියලා මගේ හදවතින්ම මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. අද මගේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපනය ලබපු ස්ටුඩන්ට් කෙනෙක්. එයාගේ ඩිප්ලෝමා එක වෙන්න පුළුවන්, එයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ රටකට එන්න කලින් යුරෝපා රටකට හරි මොකක් හරි රටකට එන්න කලින් කළ යුතු දේ මොකක්ද කියලා. මොකද ලංකාවේ අධ්‍යාපනය ගත්ත ස්ටුඩන්ට් කෙනෙක් එයාගේ සර්ටිෆිකේට් එක නිකම්ම මේ වගේ ඉතාලියට හරි ජර්මනියට හරි මොකක් හරි රටකට අරන් ආවොත් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්න ක්‍රමයක් තියෙනවා, ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා, ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒක ක්‍රමයේ ගැන මම ඔයගොල්ලන්ට දැන් අර විස්තර කරන්නම්. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ අපිටම ඉතාලියට එනවා කියලා. ඉතාලියට එනවා නම් ඔයගොල්ලෝ ඉතාලි එම්බසිට යන්න බෑ කෙලින්ම. ඔයගොල්ලෝ තියෙන්නේ ඩිරෙක්ට්ලි යන්න බෑ. ඔයගොල්ලෝ යන්න පුළුවන් VFS සෙන්ටර් එක මාර්ගෙන් යන්න තියෙන්නේ. VFS සෙන්ටර් මාර්ගෙන් ගිහලා ඔයගොල්ලන්ට ඒක රෙජිස්ටර් වෙලා ඔයගොල්ලෝගේ විස්තර දාලා අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන් ලීගලයිසේෂන් වලට. ඊට පස්සේ ඔයගොල්ලන්ට අදාළ ඩොකියුමන්ට්ස් ඔයගොල්ලන්ට ආයතන කියලා බාර දීලා ඊට ඒගොල්ලෝ ටික කාලයක් ගන්නවා. ඊට පස්සේ VFS එකේ ડોකියුමන්ට්ස් ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරලා එම්බසියට යවනවා. ඊට පස්සේ එම්බසියෙන් ඒවා වෙරිෆයි කරලා ඔක්කොම අන්තිමට ෆයිනල් කරලා VFS සෙන්ටර් එකම ආයිමත් එවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් VFS සෙන්ටර් එකට ගිහලා ડોකියුමන්ට්ස් ආයිමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඒවා ඩෙලිවරි කරනවා ඔයගොල්ලෝගේ අවශ්‍ය ඔයගොල්ලෝ දෙන ඇඩ්‍රස් එකට. ඊට පස්සේ ඒක කරාට පස්සේ ඔයගොල්ලන්ට තවත් දෙයක් තියෙනවා කරන්න. මේ ඩොකියුමන්ට්ස් මේ ඩිප්ලෝමා එකක් උපාධියක් මේව කරලා රුපියල් 45000ක් විතර ගන්නවා. ඊට අමතරව ඔයගොල්ලෝ VFS එකට වෙනම ගාස්තුවක් ගෙවන්න ඕන රුපියල් 7000ක් විතර ගන්නවා අපොයින්ට්මන්ට් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඩොකියුමන්ට්ස් ඩෙලිවරි කර ගන්නවා නම් වෙනම ගාස්තුවක් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉතින්ට ගිහලා ගන්න පුළුවන්. ඒ වුණාට මේ ඩොකියුමන්ට්ස් අර ඒ උපාධිය සර්ටිෆිකේට් ඔක්කොම ලීගලයිස් කරලා ඔයගොල්ලෝ ඒවා අරගෙන ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් ආයිමත් මේ රටේ ඇවිල්ලා ආයිමත් වැඩි ඒ කියන්නේ වෙන මේ ඉතාලි කැම්පස් එකකට හරි යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය තවත් ඩොකියුමන්ට්ස් එකක් තියෙනවා. ඒකට කියන්නේ dichiarazione di valore. ඒ කියන්නේ ඩිප්ලෝමා එක හරි උපාධිය හරි ලීගලයිස් කරාට වැඩක් නැහැ, රිගලයිසේෂන් කරාට වැඩක් නැහැ. ඊට පස්සේ එම්බසි ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා දෙවෙනි ස්ටෙප් එක තමයි ඉතාලි එම්බසි මම ඒක මේ ලින්ක් එක දාන්නම්. ඒකේ ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඔයගොල්ලෝ තියෙනවා අපොයින්ට්මන්ට් එකක් ගන්න. අපොයින්ට්මන්ට් එකක් ගන්න තියෙන මොකටද? dichiarazione di valore ගන්න. ඊට පස්සේ අර VFS එකෙන් දීපු ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ට්‍රාන්ස්ලේට් කරපු ඒවා ටික ආයෙමත් ඔයගොල්ලන්ට එම්බසිට යන්න වෙනවා. මේ පාර ඔයගොල්ලෝ ඉතාලි එම්බසිට යන්න පුළුවන්. ඒවා ගිහලා ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා dichiarazione di valore එකක්. මේ dichiarazione di valore එකෙන් ඔයගොල්ලෝ පුළුවන් කැම්පස් එකට නම් කැම්පස් එකට යන්න පුළුවන්. මෙහි වෙන නැත්නම් වැඩි අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ dichiarazione di valore එක ඉතාලියේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න යන බලාපොරොත්තු වෙන කැම්පස් එකකට හරි ඩිප්ලෝමා එකක් හරි නැත්නම් මොකක් හරි කෝස් එකක් කරනවා නම් ඒ සර්ටිෆිකේට් ඔයගොල්ලෝ ඒ කෝස් එක කරන ඔයගොල්ලෝට ලැබිච්ච ඒ කෝස් එකට රෙජිස්ටර් වුණා කියලා ඒ ඩොකියුමන්ට්ස් එක දුන්නොත් එම්බසියට ඒ dichiarazione di valore එකට කොස්ට් එකක් ගන්නෙ නැහැ. කියන්නේ කොස්ට් එක බිඳුවයි. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලෝ රැකියාවට යන්න බලාපොරොත්තු වෙන ඒ ඩොකියුමන්ට්ස් ටික දෙන්න dichiarazione di valore දෙන්න එම්බසියෙන් රුපියල් 17000ක් දැන් මන් දන්නේ කොස්ට් එක වැඩිද කියලා රුපියල් 18000ක් විතර වගේ ගන්නවා. ඉතින් මේ හැම එකටම කොස්ට් එකක් තියෙනවා. ඒතකොට උපාධිය ලීගලයිස් කරන්න ගන්න ඕන 45000ක් විතර ගන්නවා. ඊට අමතරව VFS එකට ගෙවන්න ඕනේ, අපොයින්ට්මන්ට් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉතාලි එම්බසිට අපොයින්ට්මන්ට් එකක් දාන්න තියෙනවා. ඒකෙන් කරන්න ඕනේ dichiarazione di valore. ඒකට වෙනම රුපියල් 17000ක් 18000ක් විතර ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ මෙහි රැකියාවක් කරන්න එනවා බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න එනවා නම් ඔයගොල්ලෝගේ කැම්පස් එකෙන් ලැබිච්ච මේ ඉතාලි කැම්පස් එකෙන් ලැබිච්ච ඒ වගේම ඔයගොල්ලෝ රෙජිස්ටර් කරපු ඩොකියුමන්ට්ස් එම්බසියට දීලා ඔයගොල්ලෝ නිකන් එක කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔයගොල්ලෝ මතක් කරනවා මම ඊට කලින් අර වීඩියෝ එකක් දැම්මා අර ලෝකේ වටේ සුදන්ත කියනවා අර Python course එක ගැන, ප්‍රසිද්ධ Python course එක ගැන. ඒ කියන්නේ online එකේ Python course එකක් උගන්වලා ඒ certificate එක අරගෙන ඔයගොල්ලෝ ස්වීඩන් එම්බසි එක ගන්න ස්වීඩන් වලට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ කතාව ඉතින් ඇත්තටම මේගොල්ලෝ කියන්නේ ඒක උතෝපියා කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන්. උතෝපියා කියන්නේ හිතන්න පුළුවන්, කරන්න බෑ. ඒ කියන්නේ දැන් මගේ වයිෆ්ගේ නර්ස් කෙනෙක් යාගේ ડોකියුමන්ට්ස් උපාධිය ඩිග්‍රිය ඩිප්ලෝමා ඒවා අපි මේ වගේ ලීගලයිස් කරා, අපොයින්ට්මන්ට් එකක් දාලා ඒව කරා. ඊට පස්සේ අපට එන dichiarazione di valore ගන්න වුණා. කොහොම හරි අපට 120000ක් 40000ක් විතර ගියා. වියදම් ගියා මේ ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම ෆිනිෂ් කරන්න. ඒව නැතුව මෙහි කිසිම පිළිගැනීමක් නැහැ. අනිත් එක තමයි තව එකක් තමයි ඔයගොල්ලෝ කියන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ගොඩක් ඔය කැම්පස් තියෙනවා ප්‍රයිවට් කැම්පස්. ඒ වගේ ඩිප්ලෝමා එකක් හරි උපාධියක් හරි ගත්තට වැඩක් නැහැ. VFS සෙන්ටර් එකෙන්ම කියනවා අපි මේව බාර ගන්නෙ නැහැ කියලා. කියන්නේ වැලිඩ් කරන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම කලින් ඔයගොල්ලෝගේ උපාධිය පිළිගන්නවද කියලා දැනගන්නත් ඕනේ. ඉතින් මම මේ විස්තර කියන්නේ ඔයගොල්ලන්ට
මේ ලංකාවේ ප්‍රසිද්ධ යුනිවර්සිටි එකකින් ගත්ත උපාධියත් මෙච්චර පරිප්පුවක් ගන්න ඕනේ මෙච්චර කාලයක් යනවා කොච්චර ස්ට්‍රෙස් එකක්ද අපොයින්ට්මන්ට් ගන්න තියෙනවා වියදම් කරන්න තියෙනවා කාලේ යනවා අනිත් එක එක්කෙනෙක් කොස්ට් එකක් යනවා කියමු හයි කොස්ට් එක දැන් ලක්ෂ කමාරක් ගියත් සල්ලි දුන්නා ඊළඟ සතිය ගන්න පුළුවන් නම් ඉක්මනට මේකේ හිමත් බෑ ඒගොල්ලෝගේ කාලේ මාස දෙකක් විතර ගන්නවා ඊට පස්සේ දැන් මෙඩිකල් ෆයිල් දැන් ඒ ඔක්කොම ගත්තට පස්සේ ඕගොල්ලෝ නර්ස් කෙනෙක් නම් හරි ડોක්ටර් කෙනෙක් නම් මේ මෙඩිකල් ෆයිල් එකේ වැඩ කරනවා නම් ඒ ඩොකියුමන්ට්ස් වල ඒක වැලිඩේට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාස 3යි වැලිඩ් තියෙන්නේ. ඒ කියන්නේ ඒවා අරගෙන ඔයගොල්ලෝ ටක් ගාලා මෙහි මිනිස්ටර් එකට අරින්න තියෙනවනේ. ඒ වගේ තවත් වැඩ තියෙනවා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දෙන කොච්චර ප්‍රැක්ටිකල් දේවල් කරන්න තියෙනවද කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ ඒ වගේම ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ Python වගේ දහම් පාසලක කෝස් එකක් කරලා කවුරු පිළිගන්නවද කියලා. මොන එම්බසියෙන් පිළිගන්නවද කියලා. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා මම ඔයගොල්ලන්ට නිතරම කියන්නේ මේ වගේ බොරු බයිලා බේගල් කියන මේ වගේ ඔයගොල්ලෝ අන්දන මිනිස්සු වටේ හැවටෙන්න එපා. ඒගොල්ලෝ වෙනුවෙන් කාලය ගත කරන්න එපා. උගත් මිනිස්සු ලං කරගන්න. ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන්. මේ වගේ බයිලා බේගල් කියලා මේ මිනිස්සු බලන්නේ ඔයගොල්ලෝ විනාශ කරලා ඔයගොල්ලෝගේ කාලේ විනාශටි කරලා ඔයගොල්ලෝ ටයිම් වෙස්ට් කරලා මේ YouTube views ටිකක් අරගෙන සල්ලි කීයක් හරි හම්බ කරගන්න. මේකයි ඒගොල්ලෝගේ ෆයිනල් ස්ටෙප් එක. ඒ අදිස්ථානය ඒගොල්ලෝගේ ගෝල් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මම පෙන්නුවේ ලංකාවේ උපාධියක් තියෙනවා ඩිප්ලෝමා එකක් තියෙනවා VFS සෙන්ටර් එකට ගිහලා ලීගලයිස් කරන අධ්‍යාපන ඒකට රෙජිස්ටර්ලා ඒක අපොයින්ට්මන්ට් එකක් ගන්න ඊට පස්සේ ඒකට ඕගොල්ලෝගේ අදාළ ඩොකියුමන්ට්ස් දෙන්න ඕනේ ඊට පස්සේ ඒගොල්ලෝ මාස දෙකක් විතර ගන්නවා කාලේ ඊට පස්සේ ඒගොල්ලෝ එම්බසියට යවනවා එම්බසියෙන් ඊට පස්සේ ඒගොල්ලන්ට ආයිමත් VFS සෙන්ටර් එකට එතනින් බාර ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් ඊට පස්සේ ඕගොල්ලෝ මෙහෙට එනවා නම් මෙහි වැඩි දියුණු අධ්‍යාපන සඳහා ගන්නවා ඕගොල්ලෝ ආයිමත් එම්බසියෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ මම ඒක ලින්ක් එක දාන්න ඒකට නිකන් දිකරත්තුන්දි වලෝරේ ගන්න ඕනේ ඒක ඕගොල්ලෝ මෙහි අධ්‍යාපනය ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ සර්ටිෆිකේට් ඔයගොල්ලෝ පෙන්නුවා නම් මෙහි ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි යුනිවර්සිටි එකට එන්රෝල් වුණා කියලා ඒ ඩොකියුමන්ට් පෙන්නුවා නම් ඔයගොල්ලෝ කොස්ට් එක ගන්න නැහැ එහෙම නැත්නම් ඔයගොල්ලෝ රැකියාවක් සම්බන්ධ නම් වෙනම ගාණක් ගන්නවා. ඉතින් මේවා නැතුව කිසිම දෙයකින් පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ කියන්න ගන්නේ මේ ඩොකියුමන්ට්ස් තා වැදගත් වෙනවා මෙඩිකල් ෆයිල් එකේ කට්ටියට. අනිත් උපාධි කියන කට්ටියට. ඒ කියන්නේ අපි හිතමු IT ඉන්ජිනියර්ස්ලාට, software ඉන්ජිනියර්ස්ලාට ඒගොල්ලෝගේ උපාධිය මෙහි අට පිළිගන්න නම් මේ ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඉතින් මට කියන්න බෑ දැන් පංගුවක් කට්ටිය කියන්න පුළුවන් IT ඉන්ජිනියර් කෙනෙක් එයා ප්‍රයිවට් ආයතනයකට වැඩ කරන්න යන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා මොකක් හරි එකක් කරන්න පුළුවන්. එතකොට ඒ ආයතනේ ප්‍රයිවට් ආයතනේ ඒගොල්ලන්ට ඕන දේවල් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් සමහර විට ඕගොල්ලෝගේ උපාධිය දැකලා ඒගොල්ලන්ට කියන්න පුළුවන් මම අපි පිළිගන්නේ කියලා. ඉතින් පිළිගන්නවා කියලා ඔව ඔප්පු කරන්නත් ඕනේ. කියන්නේ ඉතින් මට කියන්න බෑ සාමාන්‍ය මෙහි උපාධියක් පිළිගන්න නම් මේක තමයි ප්‍රොසෙස් එක. කියන්නේ විශේෂයෙන් මෙඩිකල් ෆයිල් එකේ ඉන්න කට්ටියට අනිවාර්යයෙන් මේක කරේ නැතුනොත් එයාගේ උපාධිය කිසිම විදිහකින් පිළිගන්නෙත් නැහැ. එයාට ඒ සඳහා රැකියාවට යන්නත් බෑ. ඉතින් ඔයගොල්ලෝ වෙන කොච්චර කොම්ප්ලිකේට්ද කියලා. ඒ වගේම VFS සම්බන්ධව කියන්න ඕනේ කෙටි වචනෙන් මම කියන්නම්. මම සම්බන්ධව දිග වීඩියෝ එකක් දාලා ඔයගොල්ලෝ විස්තර කරන්නම්. VFS සෙන්ටර් එකේ මීට ගිය අවුරුදු ජූලි මාසේ සම් වෙබ්සයිට් එකේ සමහර ඉෂුව තිබුණා. ඒ කියන්නේ ඒකේ අපොයින්ට්මන්ට් එකක් දාන්න බෑ. ඒකේ රෙජිස්ටර් කරාම මේ ලීගලයිසේෂන් වලට අපොයින්ට්මන්ට් එකක් දානකොට අන්තිමට මේ සිස්ටම් ක්‍රෑෂ් වෙනවා. ඊට පස්සේ මම මේ සම්බන්ධව අපිට මාසයක් විතර මේක සිද්ධ වුණා. මම මේ සම්බන්ධව ඒගොල්ලන්ට කතා කරන්න බැලුවා. ඒකෙන් කිසි මේ එකක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම කිලින්ම ඉතාලිය එම්බසියට කන්ටැක්ට් කරා. මොකද ඉතාලිය එම්බසිය කියන්නේ ඒගොල්ලෝගේ මාර්ගය යන්න කියලා. ඒගොල්ලෝ දන්නේ සමහරට මේගොල්ලෝ තියෙන ඉෂුව. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක උන්කට ඩීප්ලි කතා කරන්න මේ සම්බන්ධව කොහොම හරි මට මතක හැටියට ජූලි මාසේ 17 ඊමේල් එක ඇරියේ. ජූලි මාසේ 18 මට ඉතාලිය එම්බසියෙන් උත්තරය දුන්නා. ඒ වගේම ජූලි මාසේ 18 අර කරගන්න බැරි අපොයින්ට්මන්ට් එක කියන්නේ ගන්න බැරිව හිටපු අපොයින්ට්මන්ට් එක VFS සෙන්ටර් එකේ මට කතා කරලා අපොයින්ට්මන්ට් එක දුන්නා. ඒ කියන්නේ මේකේ ලොකු මේ මාෆියාවක් තිබිලා තියෙනවා. මම දන්නේ නැහැ මේගොල්ලෝගේ වෙබ්සයිට් එකේ obviously මොකක් හරි ඉෂුව එකක් තිබිලා තියෙනවා. ඊට අමතරව මේකේ අපිට දැනගන්න ලැබුණා මේකේ black agents ලා ඉන්නවා. කියන්නේ හොර agents ලා ඉන්නවා. අර අපොයින්ට්මන්ට් එක ගන්න බැරි නිසා ඒගොල්ලෝ වෙන කට්ටිය ඔයගොල්ලන්ට අරන් දෙනවා. මම දන්නේ කොහොම අරන් දෙනවද කියලා කාලියම්මගේ ආවට ගිහිල්ලා අරන් දෙනවද නැත්නම් කතරගම දෙවියෝගෙන් අරන් දෙනවද කියලා. මොකද සිස්ටම් එකේ ඉෂුව එකක් තිබුණා. මම ඒක ඔක්කොම රෙජිස්ටර් කරලා V-Transfer එකේ එම්බසිට ඇරියා ගලීම. ඉතින් ඒගොල්ලෝ ඒක දැකලා ඒගොල්ලෝ පිළිහර කර VFS එකට දැනුම් දුන්නා. VFS එකේ ඊළඟ දවසේම මට අපොයින්ට්මන්ට් එක දුන්නා. ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මොන වගේ එකක්ද කියලා. ඉතින් මම කාටවත් බ්ලැක් ඒජන්ට්ස් ලාට කවදාකවත් සල්ලි දෙන්නේ නැහැ. මගේ වැඩ මම තනියම කරගන්නේ. ඉතින් ඒ නිසා මමත් ඔයගොල්ලන්ට කියනවා මොකක් හරි ඉෂුව එකක් තියෙනවා ඔයගොල්ලෝ කෙලින්ම කන්ටැක්ට් කරන්න. හාල් පොළොට සල්ලි දෙන්න එපා.
ඉති ඉති මකට මේ වීඩියෝකින් පෙන්න්නේ කොච්චර කොම්පලිකෙටි ලංකාව ස්ටුඩන් කෙනෙකුට කොච්චර අමාරුද ඒගොල්ලෝගේ උපාධිය මහන්සිලා පාඩම් කරලා වියදම් කරලා ස්ට්‍රෙස් වෙලා නිදි මරලා පාඩම් කරලා උපාධිය ගත්ත උපාධියත් මෙහි නැවිලා පිළිගන්න නම් හෙන කට්ටක් ගන්න ඕනේ ඇත්තෙන්ම කිව්වොත් මේකයි කතාව. ඉතින් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඒ වගේම මේ දහම් පාසලේ කෝස් එකක් කරන ඒ කෝස් එක කරපු සොෆ්ට්වෙයාර් ඉංජිනේර් ලෝකේ දක්ෂම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් වෙන්න පුළුවන්. දක්ෂම ගුරුවරයා වෙන්න පුළුවන්. ප්‍රොෆෙසර් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ කිසිම තැනක රෙජිස්ටර් කරලා නැත්නම් මෙහි කිසිම තැනක පිළිගන්නේ නැහැ. ඉතින් ඔයාලට තේරෙනවා මේ කියන බොරු. මිනිස්සු බොරු කියලා බයිලා කියලා මිනිස්සු අන්තලා මිනිස්සුන්ගේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ ඩේටාත් විනාශ කරලා කාලෙත් විනාශ කරලා බලන්නේ කොහොම හරි views ටිකක් කරන් ජීවත් වෙන්නයි. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ ඊළඟ වීඩියෝ එක මම ඔයාලට දාන්නම් කොහොමද කරන්න ඕනේ විස්තර ඔක්කොම ටික. දැනට මම සමුගන්නවා මේ මගේ ලන්ච් ටයිම් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.